මම අහන්න මේ ප්‍රශ්නයක් ඔබ. ඔබට හරියනම තේරුනොත් එහෙම තව සතියකින් අනිවාර්යෙන් ඔබ මැරෙනවා කියන්නේ. ඔබ ඔය කරගෙන යන වැඩ පිළිවෙල කරනවා. අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් කියන තව දවස් 7යි ගා ජීවත් වෙන්න. දවස් 7යි. ලබන සෙනසුරාදා වෙනකොට ඔයා මැරෙනවා කියලා කිව්වොත්. ඔබ ඔය කරගෙන යන වැඩ ටිකෙන් කීයද කරන්නේ? තව කීයක් කරනවද? ඒ කියන්නේ මේ තාක් දැන් හෙට ඔබ දාගෙන තියෙනවනේ කරන්න වැඩ ටික. අනිද්දාත් දාගෙන තියෙනවනේ. මං අහන්නේ ඔය ටිකෙන් ඔබ කීයක් විතර කරනවද? ඔය දාගෙන තියෙන ටික කීයක් විතර කරනවද? පොඩක් ඔබ හිතන්න. ලබන සතියේ මැරෙනවා නම් අනිවාර්යෙන් ඔබ ඔය කරන්න හිතාගෙන වැඩ ටිකෙන් කීයක් විතර කරනවද? නැත්නම් ඔය සාපේක්ෂව වෙනස්ම ටික අද කරන්නේ. මම බලන්නේ අපි දන්නවා අනිවාර්යෙන් මැරෙනවා කියලා. හැබැයි ලබන සතියේ මැරෙනවා කියලා විතරයි දන්නේ. අනිවාර්යෙන් මැරෙන බව දන්නව නේද? දන්නේ නැත්නම් මොකද්ද? ලබන සතියේ මැරෙන බවයි අපි දන්නේ නැහැ. මැරෙන බව දන්නවා නම් එහෙනම් මට කියන්න පුළුවන් අපි මේ කරගෙන යන වැඩ ටික හරියටම හරිද? අපි කියමුකෝ හෙට මැරෙනවා කිව්වා කියලා. දැන් මොකෝ කරන්නේ? ඈ? එහෙනම් දැන් මොකෝ කරන්නේ ඔබ? ඔබ හිතනවාද වාහනේ ගන්න කොහොමද කියලා? ඔබ හිතනවාද ගේ ඉවර කරගන්නේ කොහොමද වැඩ ටික? හරියම දරුවා උගන්න ගන්නේ කොහොමද? දරුවාගේ කැම්පස් යන වැඩේ තියෙනවා මේකට යවනවා මේකට යවනවා. ඔබ ඔය විදිහට හිතනවාද? ඔබ හෙට මැරෙනවා. මොකද්ද ඔබ හිතන්නේ? ඈ? මොකද්ද හිතන්නේ පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ හිතයි අනේ මම දානයක් දෙන්නේ කොහොමද? ඇයි එච්චරම මට ගෙනියන්න තියෙන්නේ? අනේ බේත් ටිකක් අරන් මම සුවපත් වෙන්නේ කොහොමද? ඇයි සුවපත් වෙන්න හොයන්නේ? තව ටිකක් අර මනුස්ස ජීවිතේ ඉන්න නේද? ඈ? ඇයි බේත් ගන්න හදිස්සිය දුවන්නේ? තව ටිකක් අර මනුස්ස ජීවිතේ ඉන්න ඕනේ. මොකද තව ටිකක් අර මනුස්ස ජීවිතේ ඉන්න ඕන නම් ඕක නෙමෙයි කරන්න ඕනේ. මෙතනින් සමු ගන්න දවසට අපි කොහොමත් සමු ගන්නවා. මේකට එතනින් එහාට නැවත වාරයක් මනුස්සත්වයේ හැදෙන ක්‍රමවේදය හොයන්න. ඔබේ ගෙදර වටින ගහක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔබේ ගෙදර තියෙනවා වටින පොස් ගහක්. දැන් නම් මම දන්නේ අතීතයේ මිනිස්සු නම් ඔය කළා. ඒ පොස් ගහේ හොඳ මදුළු තියෙන හරි රහයි පොස්. හිතන්නකෝ සමහරක් පොස් ගහ රහ නැහැ කියලා කියනවනේ. අපි හිතමු ගෙදර තියෙන හොඳම පොස් ගහ. ඔය ගහ මැරෙන්න කලින් නම් මොකෝ කරන්නේ? ඇටයක් පැල කරගෙන තව දැනකින් ගහක් හදා ගන්නවා නේද? එහෙම කරන්නේ නැද්ද? ඇයි ඒ ගහ වටිනවා කියලා තේරුණාම පිටුතුනේ ඒ වගේ ගහක් අපි ආයෙ හදා ගන්නවා. හැබැයි අපි මේ ගහට මොකෝ කරන්නේ? මේ ගහ ආයෙ පැල කරගන්න විදියක් ගැන අපි හිතනවද? මේ මනුස්ස ගහ. මම අහන්නේ ගෙදර තියෙන වටින හොඳ පොස් ගහ. මොකෝ කරන්නේ? ඒක මැරෙන්න දෙනවද? ඔහේ මැරෙන්නලා නිකන් ඉන්නවද? නැත්නම් ඒකෙන් තව ඇටයක් අරගෙන ගහක් හදා ගන්නවද? හදා ගන්න. මං අහන්නේ මනුස්ස ගහ. ඔක වටිනවා නම් ඔබ මොකද්ද කරන්නේ? ඉතින් මේ අත්භවයේ අරන් ආපු ආයස ඔබ කොහොමද භුක්ති විඳිනවා? හෙට නම් ඔබ මැරෙන්න තියෙන ඔබ කොහොමද හෙට මැරෙනවා? ඒක මටත් එකයි ඔබටත් එකයි. එහෙනම් මේක කොහොමද තියෙනවා? ඉතින් ඕකෙන් තව පැලයක් හදාගන්නයි ඔබ දක්ෂ වෙන්නේ. හැබැයි ඔය ගහ වටිනකම දන්නේ නැති තාක්කල් ඔබ මොකෝ කරන්නේ? ඕකේ හැදෙන කන්න විතරයි හදන්නේ. ඉතින් ඕක පැල කරගන්න හදන්නේ නැහැ. ඉතින් ඕක පැලෙවිච්ච ගහ. ඔය ගහේ හම්බෙන ටික කොහොමත් ඔබට හම්බ වෙනවා. ඕකේ කොළ හැදෙනවා, ගෙඩි හැදෙනවා, මල් හැදෙනවා. ඉතින් ඔය ටික කොහොමත් හැදෙන ගමන් තියෙන්නේ. ඇයි ඔබ කලින් හේතු හැදුවා. ඉතින් ඔබ දක්ෂ වෙන්න ඕන ඔය වගේ ගහක් ආයෙත් හදාගන්න. ඔබ හදන්න නැත්නම් ඇයි ඒක හදන්නේ නැත්තේ? ඔය ගහේ වටිනකමක් ඔබට තාම දැනෙලා නැහැ. ඉතින් ඔය ගහේ වටිනකම දැනුණාට පස්සේ ඔබ ඇටයක් නෙමෙයි ඔබ ජීවිත කාලෙම ඇටපැල කරගන්න හදනවා. දුන්නේ පොඩ්ඩක් මම මේ කියන දේ චුට්ටක් හිතන්නකො. අපි මේ කරන්නේ ගහ පැල කරගන්න හදන එකද? එහෙම නැත්නම් වටේ තියෙන අනිත් පැල ටික පැල කරගන්න හදන මේ ආරක්ෂා කරගන්න හදන එකද? මට ඇත්තම කියන්නේ අපි කරන්නේ මේ හදාගත්ත ගහ හැදිලා තියෙන ගහ ආරක්ෂා කරගන්න හදන එක සහ ඊළඟට මේකෙන් තව පැලයක් කොහොමද පැල කරගන්න කියන එකද? එහෙම නැත්නම් මේ වටේ තියෙන පොඩි පොඩි පැල ටික ඒක පරිස්සම් කරගෙන හදාගන්න හදන එකද? පොඩ්ඩක් හිතන්න. ඉතින් මං අහන ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න. මුලින්ම පින්වතුනේ ඔය මහ ගහ ආරක්ෂා වෙලා නෙමෙයිද පැල ටික ආරක්ෂා කරන්නේ. ඔය මහ ගහට ආරක්ෂා වෙන්නත් බැරි නම් පින්වතුනේ පුළුවන් විතර පැල ටික ආරක්ෂා කරන්න. ඔබ මොජි උටක් හිතන්න.
පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් මුලින්ම ඔය ගහේ වටිනාකම තේරුම් ගන්න. අන් ඊට පස්සේ ඔය වගේ පැලයක් පැල කරගන්න හදන්න. අන්න එදාට තමයි පිටුතුනේ ඔබට පුළුවන් ඔබ වටේ තියෙන පැල ටික ආරක්ෂා කරන්න.